හායි හායි යාළුවනේ අද අලුත්ම වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. අද විනීලගේ අලුත් වීඩියෝ එක බලන්න යන්න. එහෙනම් හැමෝම subscribe කරලා set වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Vinny Production. මේ අලුත් කතාවක් තියෙනවා. අපි දාපු බලමු. පිංගි දවල් ටිකන් කෑල්ක එක බක් ඈ බාසුනේ වෙල්ලාලගේ ඔය එල්ලාලගේ කියන ක්‍රිකට් ගහලා ඉන්නේ. මුදලාලි කුඩු නාලේ මේ කුඩු කාලා උදේ ඉඳලා සෑහෙන වැඩ ගොඩක් කරලා වගේ මට පේන්නේ උදේ ඉඳලා පුටු කකුලක් හැදුවා උදේ ඉඳලා පුටු කකුලක් හදලාද බං මේ කුඩු නාලා ඉන්නේ නැතුව පුටු කකුල හදන්නම තේක ගස් දෙකක් රස දෙකක් කොහොමද දන්නේ වැඩපල කරන්නේ? පුටුව සම්පූර්ණයෙන්ම හදන්න තේක ගස් 50ක්වත් යයිනේ පිස්සුද මුදලාලි ඔය පුටුව මට ගොඩ තහත හැකි තේක ගස් 41කට නියම බාසුන්නේ මුදලාලි කොහොමද නියම බාසුන්නේ අර උදේ ඉඳලා හදපු පුටු කකුල බලපන් උදේ ඉඳලා හදපු පුටු කකුල එකක් කඩාගෙන බම්මු. මූ උදේ ඉඳලා පුටු කකුල හදනකම් ඔබ උදේ අඩිදින ඉඳලා මොකටද තියාගෙන ඉන්නවද ඔය? කකුල අල්ලන් මුත් ඒ වගේ යන්න එක්කනේ. පුටු කකුල හදනකම් ඔබ පුටු කකුල අල්ලා හිටියා නෑ පුටු කකුල නෙමෙයි මගේ කකුල මිටියේ වැටුණානේ මගේ කකුල උඩට තාම කකුල රිදෙනවා මේ පව් කුඩ රිදෙනවා අයියෝ. තොපි වැඩ ගත්තට මට හෙන ගන්න ඕනේ මට මේ අර හන්දි ඉන්නේ කුඩ හරින ගන්න ඕනේ මුදලාලි උදේ ඉඳලා වැඩ නිසා බීඩියක්වත් බිව්වේ නෑ බීඩි ඉවරයි සල්ලි ටිකක් දෙන්න මට ටක් ගාලා කඩේට දුවලා බීඩිය අරන් එන්නම් ඔහෙලට බොන්න මතක් කරලා ගිනි පෙට්ටියකුත් අරන් එන්න ගිනි පෙට්ටියයිනේ සවුනාද නිකන් බාස් වාට වගේ. ගෙඩියක් ටෝපියක් වඩේ එකක් ගේ අම්මට කන්දගත්ත එක මේ වුණාව. මුදලාලි මහත්තයා නෝන මහත්තයා ආයුබෝවන් කියන්නේ අපේ දෝනිගේ මංගල්‍ය තියෙනවා. අපි එන්න නැද්ද බාසුන්නේ අපි ඇතුළට ගිහලා කතා කරමු එන්න ඇතුළට මුන්ගේ ගුණහර්ම නැතුව මාර ආතල් දින්නේ. මේක බලන්න දෙන්න පස්සේ. ඉතින් අපි මොනවද වෙන්න ඕනේ දූගේ මංගල්‍ය තියෙනවා මාර්තු මාසේ. දැන් වෙදර දෙන්න හොඳ නීමරු ටිකක් තමයි හදා ගන්න ඕනේ. හදමුද කිසිම ප්‍රශ්නයක් නැහැ ඕන දෙයක් අපෙන් හදා ගන්න පුළුවන් දැන් මොනවද හදා ගන්න ඕනේ මෙන්න මේ ටික තමයි මුදලාලි හදා ගන්න තියෙන්නේ. පොඩි ලිස්ට් එකක් ඩබල් නැත්නම් එකයි මං ගන්න එක ට්‍රිපල් නැත්නම් කරලා දෙන්න කබඩ් දෙකයි කබඩ් එක වටේම මං ගන්න කැටයම් කරලා දෙන්න අල්මාරි එකයි මේස තුනයි මං ගන්න මේසෙකට කකුල් පහ ගන්න පුටු 12යි කන්නඩි මේස පොඩි වැඩ දැන් ඉතින් තියෙන්නේ දීදී කියලා අපිට ඇඩ්වාන්ස් එකක් දීලා වැඩි බාර දෙන්න විතර ඊට පස්සේ අදාළ දිනේ අරුවර මුටු අද විදිය නැහැ ඉතින් ඔබ හදද්දි බැරි. ගෙදරට ගෙනල්ලා දෙන්න. දැන් ඇඩ්වාන්ස් මුදලක් දුන්නා නම් හරි. බාස්ල වැඩනේ මරු වැඩ කරන්නේ නැහැ නේ බා. බාසුත් එකයි ගෝලියත් එකයි. උන්ට වැඩ නැද්ද බා? හරි. දැන් වැඩේ තියෙන්නේ අපේ. මහත්තයාගේ නම මොකද්ද? ජිනදාස. ජින්නදාස. කවදද ඕනේ? මාර්තු 25 වෙනිදා තිබ්බනම් ඇති. අයියෝ ඊට කලින් උනත් දෙන්න පුළුවන්. කවන්නේ. මාර්තු 25. අපිට මේ හොඳ සවිශක්තියට බඩු ටික හදලා දෙනවා නේද මුදලාලි? සිමෙන්තියෙන් හදුවා වගේ හදලා දෙන්න. ඊගෙන බය වෙන්න එපා. අස්ස කරන්න වෙන්නේ මෙතන. නෑ මෙතන. අම්මට හුරු. වැඩි මේසට අතබර කරන්න එපා. මේස පැත්තේ. බාස්ට කියලා එනයක් ගහන්න වෙලාවක් නෑ. පිට වැඩ. මෙව නම් මේ කොයි වෙලාවෙ හදා ගන්න බැහැ. හැබැයි පිට වැඩ. ඒව තමයි අපේ අංක 1. දැන්වත් බාස්ට වැඩ. ඔලු උස්ස ගන්න වෙලාවක් නෑ. අම්මට හුරු. බාස් වැඩ බාස්. මැස්සෝ. අම්මනේ. මැස්සෝ මදුරු. එහෙනම් මුදලාලි අපි ගිහින් එන්න. හොඳයි. නඩු කොටගේ වඩු මඩුව තෝරාගත් ඔබ දෙපළට බොහොම ස්තුතියි. හරි.
ෂේප් එකේ සල්ලි ටික කඩා ගන්න මුදලාලි අප්පත බල මහත්තයා ඉතින් කොහොමද හොඳින් ඉන්නවා එනං එච්චරයි මේ මුම් බැලුවත් නම් වැඩ කරන්නේ නැහැ නේ බා වැඩ අඩු ඔව් වැඩ අඩුයි නෙමෙයි වැඩ බාර ගන්න මහා පරිමාණයේ ඒවා විතරයි බාර ගන්න ඕඩර් මේ ওই 2.5 කෑලි බාර ගන්න කුඩු කෑලි ඔය මේස කෑලි හදන්නේ නැහැ දැන් අතන කෝල්යක් එනවා නේද ඔබ හදයක් අන්න කෝල්ලයක් හලෝ කවුද කොහෙන්ද තමිල්නාඩු කවුද මේ තලපත් විජේ කියන්නේ චන්ද්‍රස්වීමට අර ජයගානේ පුටු 45 හරි ගල්ලා දෙන්නේ තලපත් විජේනේ බෑ කියන්න බෑ ඒක එනක් බාර ගන්න වැඩේ එන පොයින්ට් ආරම් තලපත් විජේ වෙල්ල බා හරියට තලපත් විජේ ටක්ගල් තලපත් විජේ ඉන්දියාවේ ඔව් මුදලාලි මේ තලපත් විජේට ඡන්ද රැස්වීමකට පුරු 45ක් ඕන මතක තියාගන්න ඊට කලින් ගිහිල්ලා ජයසේකරයාගේ බාරගත්තු පුටු දෙක හදලා හිටා තාම මේ කාදේ මරුගේ 45 කතාවේ සමමාත්‍යා දැන් ඔය ඉන්දියාවේ තලපත් විජේ වුණත් අපිට ඕඩර් බාර දෙන්නේ ඇයි අපේ ක්වොලිටි හොඳයි ඵලයන් අපේ ක්වොලිටි හොඳයි ඒකනේ ඉන්දියාවෙන් මෙහෙට ඕඩර් එනවා කියන්නේ නැවෙනේ පටවන්න ඌව පැකින් කරලා දෙන්නේ මුහුතු ජලයට පවා ඒවා වරුත්තු දෙන්න ඔතෝ දෙන්නකො උදුම යප්පා වාඩි මහත්තයාට මතකද ජීවදාස මුදුලා මන්දි අපි ඒ ප්‍රොජෙක්ට් එක හදුවා අවුරුදු 25කට ගරන් කරලා තාම තිබ්බ විදිහමයි එනේ ඔක්කොත් ගලිලා ඒක තමයි අපේ ක්වොලිටි අයියෝ ඒ මුවේ මාරේ විදිය බලහන් ඔය කතාව වෙනස් කරන්නේ ඔෆිසියේ පුටු යුගලේ සහ මේසේ 2000 මාර්තු 3 ඒ කියන්නේ දැන් හදලා අවුරුදු 26ක් හරිනේ මහත්තයෝ බලහන් අවුරුදු 25කට යකෝ 25 කොද වෙච්ච 26 කෙලින්නේ දැන් 26න් කැල්ල ගිහිල්ලා මරුවා කල්ලගේ වාඩි මේ පුටුවත් ඒ කාලෙමද ඇදුවේ නෑ ඔක දැන් අතල අවුරුදු 27 හරි තව අවුරුද්දක් තියෙනවා කියන්නේ දැන් එතකොට මහත්තයාට අපේ මේ සීමා සහිත නඩු කොටකේ වඩුමඩුවේ මොනවද කියන්නේ මම ආවේ නම් දොර දෙකේ කබඩයක් හදාගන්න කියලා ඒත් මේ වැඩේ කරමු ரமலானை சுவையாக கொண்டாடுங்கள் அடர்த்தியான பாலின் சிறந்த சுவை ரோசா නෑ මේ ටික අපි රස කරගන්න ඒක නිතන් ඉපා දැන් මේකයි වැඩි මහත්තයා රතා ගන්න එක කබඩ් එකයි නේ ඔව් එක කබඩ් එකයි හැබැයි ඉතින් අපි පොඩි පොඩි උඩස් බාර ගන්න අඩුයි කමන්නේ ගමේ මිනිස්සුන් ලිපාර මොකද්ද බං උනේ කනෙක්ෂන් අවුලක් ගියා අයියෝ හරියනේ ගන්නත් අයියෝ බං පාවෙනවනේ සි අඩේ ඇයි බං කෝල් එකක් බං ඒක අම්මට වැඩේ කරමු කෙලින්ම අවුරුදු 25ක් ගණන් කරලා වැඩේ කරමු හරිය වැඩේට 45ක් විතරයි 45 නම් වැඩි මුදලාලි බැරිවේද අපිට 25000න් වගේ වැඩේ කරගන්න 45000 වැඩි 25000 නේද කරගන්න ඔව් යක්කාගේ පුරන්නේ බාස්නේ වෙල්ලා බාස් වෙල්ල බස් ඕ බුදු වෙලා වෙල්ලාලගේ ගැරන්ටි වල යක්කාගේ ගැරන්ටි තමයි මම මේ කතා කරේ ඔබ අද ඉඳලා සතියක් නිමාඩු කරා දැන් ඔය කර හිටපු වැඩ ඔක්කොම නවත්තලා ඒ මොකෝව ඒ මොකෝ මුදලාලි ඒතර වැඩ කරන්න කවුද මේ මහත්තයා අද ඉඳලා සතියක් හරි මේ හරි මහත්තයා එකට වැඩ මුගේ පඩියේ කේස් එකක් 45000 කබඩ් එක මේ මහත්තයා 25000 ට ඉල්ලනවා 25000 දීලා මට උඹලා පඩි ගන්න කියන්නේ
ඒකින්ද අද ඉඳලා සතියක් වැඩ කළා මේ මහත්තයා කබඩ් එක හදාගෙන යයි. ඔය නියනයි කියදා දීලා මේ මහත්තයාට වැඩ බාර දීපන්. ආව විදියට කන්නේ කා. නෑ මුදලාලි හරි බාසුන්නහේ වැඩ කරන් ගියපු විදිහේ වැඩ ටික කරගෙන යයි ප්‍රශ්නයක් නෑ අපි 45000ට කබඩ් එක හදමු මුදලාලි මම මුදලාලිට දැනට ඇඩ්වාන්ස් සල්ලි 15ක් දෙන්න අනේ මට 30000යි දෙන්නදී එහෙනම් මුදලාලි අපි ගිහිල්ලා ඉන්නේ අපි අවුරුදු 25කට විතරයි ගණන් කරන්නේ අනේ කියන තරම් ගැරන්ට් එනවද දැන් කරලා දෙනවා හරි අපි ගිහිල්ලා යන්න මුදලාලි නම් පේන්නේ දවසක්වත් බැරිලා ඉන්නේ ඇත්තේ 45000 මම හදන්න ගන්නද දැන් කවුද උන්ට හදන්න කිව්වේ මං කිව්ව මතක තියාගන්න කියලා විතරනේ කියලා බැරිනතෝ ජයසේකරගේ පුරුදු ගත්තා කලින් ඒතර බොරුවට කෝල් කරදී අනේ බා මොන බම්බුවක්ද බා සේ ආයිත් කෝල් එකක් බං දැන් මොකද්ද කරන්නේ මේක නවත්තන්න බෑ සේ